තවත් මාතෘකාවක් සමගින් අද මම ඔබ හමුවට පැමිණෙනවා. අද කතා කරන්න යන මාතෘකාව අලුතෙන් කසාදයක් බඳින්න හිතාගෙන ඉන්න කපල් එකට වැදගත්. එහෙමත් නැත්නම් අලුතෙන් කසාද බැඳපු ජෝඩුවකට වැදගත් වෙන මාතෘකාවක් තමයි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ ඔයාලගේ පවුල අපි කොහොමද ප්ලෑන් කරගන්නේ? ඔයාගේ ප්‍රෙග්නන්සි එකක් අපි කොහොමද ප්ලෑන් කරලා ප්‍රෙග්නන්ට් වෙන්නේ? ප්‍රෙග්නන්ට් වෙන්න කලින් කොයි වගේ දේවල් ගැන ඔබ දැනගත යුතුද? කොයි වගේ දේවල් ගැන ඔයා ප්ලෑන් කරගෙන ප්‍රෙග්නන්ට් වෙන්න ඕනේද කියන තොරතුරු තමයි අද මම මෙම වීඩියෝ හරහා කතා කරන්න යන්නේ. දිගටම අපගේ වීඩියෝ සමග රැඳී සිටින්න. මම ඩොක්ටර් අන්ෆාස් වාරෝ. අපි ගයක් හදන්න ගත්තත් එහෙමත් නැත්නම් වාහනයක් අලුතෙන් ගන්නවා නම් එහෙමත් නැත්නම් පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා නම් අපි විවිධ දේවල් බලනවා. මේ කාලය හොඳයිද? මේ කාලගුණය හොඳයිද? අපි බිස්නස් එකක් පටන් ගත්තොත් මේකෙන් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි ගොවිතැන් කරන්න පටන් ගත්තොත් එහෙම මේ කාලේ අපි වගා කරොත් අපේ පළදාව හොඳට තියෙයිද? මේ වගේ කාලගුණය එහෙමත් නැත්නම් ඒ පරිසරය ඒ කාල වකවානුව ගැන විවිධ අධ්‍යයනයක් කරලා තමයි අපි මේ බිස්නස් එකක් පටන් ගන්නෙ. අපි මෙම මොකක් හරි ගොවිතැනක් කරනවා නම් උනත් ඒ දේවල් ගැන ගොඩක් සලකලා බලලා තමයි අපි කරන්නේ. එතකොට අපේ ජීවිත සම්බන්ධ දෙයක්, අපේ પરම්පරාව සම්බන්ධ දෙයක්. ඒ කියන්නේ ඒ සම්බන්ධ දෙයක් අපි ප්ලෑන් කරනකොට අපි මීටත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. එතකොට අපි ප්‍රෙග්නන්ට් වෙනවා නම් අපේ ඊළඟ પરම්පරාව හදනකොට මේ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ගොඩක් දේවල් අපි සලකලා බලලා තමයි ප්‍රෙග්නන්ට් වෙන්න ඕනේ. එතකොට අපි කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ? ප්‍රෙග්නන්ට් වෙන්න කලින් කොයි වගේ දේවල් ගැන සැලකිය යුතුද කියලා අපි කතා කරමු. මුලින්ම ගත්තොත් එහෙම අපේ පරිසරය. ඒ කියන්නේ මයික්‍රෝ එන්වයරන්මන්ට් කියලා එකක් තියෙනවා. මැක්‍රෝ එන්වයරන්මන්ට්. මයික්‍රෝ එන්වයරන්මන්ට් අපිට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ කියන්නේ අපේ ශුක්‍රාණු එවන්තන් ඩිම්බ පිටවන ඒ කාල වකවානුව ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න ශුක්‍රාණු ඩිම්බ තියෙනවද කියන එක අපිට හිතා ගන්න බෑ. ඒක සමහර වෙලාවට අපේ ඇඟේ තියෙන ඩයබටික් තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්, සීනි ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්, බ්ලඩ් ප්‍රෙෂර් ප්‍රමාණය අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ වගේ පරිසර අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි පරිසරයක් තියෙනවා. මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් විදිහට තියෙන පරිසරය තමයි මැක්‍රෝ එන්වයරන්මන්ට් කියලා කියන්නේ. එතකොට මේකේ අපේ ඇඟ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ හිත, ඊට පස්සේ අපේ ඉකොනොමික් ස්ටේට් එක. අපිට කොහොමද සල්ලි ප්‍රශ්න තියෙනවද? මේ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න සලකලා බලලා තමයි අපි ප්‍රෙග්නන්ට් වෙනවා නම් ප්‍රෙග්නන්ට් වෙන්න ඕනේ. මුලින්ම අපි කතා කරොත් එහෙම අපේ ඇඟ ගැන කතා කරොත් එහෙම ප්‍රථමයෙන්ම අපිට තියෙන්නේ වයස කියන එක වඩාත් වැදගත් වෙනවා. කොයි වයසේද ප්‍රෙග්නන්ට් වෙන්නේ? ඒකට හොඳ සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍යමත් වයසක් කියලා ගත්තොත් එහෙම අවුරුදු 25යි අවුරුදු 30ත් අතර ඔයා ප්‍රෙග්නන්ට් වෙනවා නම් ඒක ඉතාමත්ම හොඳ වයසක්. හොඳ තරුණ වයසක්. එතකොට ඒ වයසේදී ප්‍රෙග්නන්ට් වුණාම ඒ අවුට්පුට් එක, අවුට්කම් එක, ප්‍රෙග්නන්සි එක හොඳ සෞඛ්‍ය සම්පන්න ප්‍රෙග්නන්සි එකක් වීමේ chance එක තමයි ඉතාමත්ම වැඩි. ඒ වුණාට අවුරුදු 18ත් 35ත් අතර ඔයාගේ ප්‍රෙග්නන්සි එක ඔයා ප්ලෑන් කරලා තියන්න ඕනේ. එතකොට 18ට වඩා අඩුවෙන් ප්‍රෙග්නන්ට් වෙනකොට ඒකේ බලපෑම ඉතාමත් ප්‍රශ්න සහගත තත්ත්ව ගොඩාක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු 35ට පස්සේ ඔයාට ප්‍රෙග්නන්සි සම්බන්ධයෙන් සංකූලතා ඇති වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ ප්‍රෙග්නන්සි එක අවුරුදු 35ට ඇතුළෙන් කම්ප්ලීට් කරන්න පුළුවන් විදිහට තමයි ඔයාගේ ප්‍රෙග්නන්සි එක ප්ලෑන් කරන්න ඕනේ. 25යි 35ත් අතර ඔයාගේ ප්‍රෙග්නන්ට් වීමේ ඒ වයස් කාණ්ඩය ලෙස ඔයා තීරණය කරන්න ඕනේ. ඒ වයස් කාණ්ඩය තුළ ඔයා ප්‍රෙග්නන්ට් වුණොත් ඔයාට ප්‍රශ්න ඇතිවීමේ chance එක ඉතාමත්ම අඩු කියලා තමයි අපිට කියන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාගේ බර ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒතකොට බර කියලා කතා කරොත් එහෙම BMI අගය. BMI අගය 19ත් 25ත් ඇතුලේ තියෙනවා නම් ඔයාට ප්‍රශ්න ඇතිවීමේ chance එක ඉතාමත්ම අඩුයි. BMI අගය ඉතාමත්ම වැඩි නම් ඔයා ගොඩාක් තරබාර වෙනවා. එතකොට ප්‍රෙග්නන්ට් වෙන්නත් පරක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වුණත් ඒ ප්‍රෙග්නන්ට් වීම හරහා ඇති වෙන සංකූලතා ඇතිවීමේ අවදානමක් තියෙනවා. ඒකේ ප්‍රෙග්නන්ට් උනාට පස්සේ ඇති වෙන සීනි එහෙම නැත්නම් දියවැඩියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ප්‍රෙග්නන්ට් උනාට පස්සේ ඇති වෙන හයිපර්ටෙන්ෂන් ප්‍රෙෂර් වැඩිවීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඒ බබාට සංකූලතා ඇතිවීමේ අවදානමත් තියෙනවා. එතකොට ඔයාගේ බර පාලනය කරගන්න ඕනේ. බර අඩු කරගෙන ඔයා ප්‍රෙග්නන්ට් වෙන්න try කරන්න ඕනේ. ඒක තමයි වඩා උචිත හොඳ දෙයක් වෙන්නේ. එතකොට බර වැඩි වෙලා තියෙන වෙලාවේ ඔයා ප්‍රෙග්නන්ට් වුණොත් ඔයාට සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි. ඒ නිසා ඔයා බර අඩු කරගෙන BMI අගය හොඳ අගයට අරගත්තට පස්සේ අරගෙන ඊට පස්සේ ප්‍රෙග්නන්ට් වුණොත් එහෙම ඒක හොඳ සේෆ් ප්‍රෙග්නන්සි එකක් වෙනවා. එතකොට මේ බර පාලනය කරගන්නේ කොහොමද? අනිවාර්යෙන් දෙකයි කරන්න තියෙන්නේ. එකක් කෑම පාලනය, අනිත් එක එක්සර්සයිස්. එතකොට කෑම හොඳට සමබර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අරගන්න ඕනේ. කාබෝහයිඩ්‍රේට් අඩුවෙන් අරගෙන
ඉතාමත්ම equal විදිහට හොඳ ආහාර වේලක් අනුගමනය කරන්න ඕනේ. ඊට පස්සේ exercise ඕනම වෙලාවට ඔයාට කරන්න පුළුවන්. ඔයා pregnant වෙන්න try කරනකොටත් ඔයාට exercise කරන්න පුළුවන්. pregnant වෙන්න කලින් ඔයා exercise කරන්න පුළුවන්. pregnant වුණාටත් පස්සෙත් ඔයාට pregnant අවධියේදී ඔයාට exercise කරන්න පුළුවන්. දිගටම මේ exercise ටික කරන්න පුළුවන්. එතකොට කෑම පාලනය සහ exercise කරනවා මගින් ඔයාට ඔයාගේ බර පාලනය කරගන්න පුළුවන්. හොඳ බරක් තියෙනකොට හොඳ BMI ප්‍රමාණයක් තියෙනකොට සංකූලතා ඇතිවීමේ අවදානම ඉතාමත්ම අඩුයි. ඒ වගේම තමයි ඔයා විවිධ රෝග වලින් පෙළෙන කෙනෙක් නම් ඒ රෝග සම්බන්ධයෙන් පාලනයක් ඇති වුණාට පස්සේ pregnant වෙන්න try කරන්න. රෝගය තියෙද්දී pregnant වෙන්න එපා. එතකොට මේ pregnancy සම්බන්ධයෙන් ඇති වෙන සංකූලතා ඉතාමත්ම වැඩි වෙන්න පුළුවන්. එකක් thyroid ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ thyroid ගැන වෛද්‍යවරයා හමු වෙලා ඒක control විය යුතුයි. ඊට පස්සේ ඔයාට පපුව මහන්සිය asthma හැදෙන කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන් පාලනයක් තියාගත යුතුයි. ඊට පස්සේ ඔයාට දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ඊට පස්සේ hypertension එහෙම නැත්නම් blood pressure වැඩිවීමේ රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් හොඳ control එකක් ආවට පස්සේ තමයි ඔයා pregnant වෙන්න ඕනේ. මේවා uncontrolled level එකේ තියෙද්දී ඔයා pregnant වුණොත් ඒ pregnant වෙන එකේ ප්‍රශ්නයක් තියෙනවා. pregnant වුණාට පස්සේ ඔයාටත් බබාටත් සංකූලතා ඇතිවීමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට තියෙන ලෙඩ රෝග ගැන අවධානයෙන් සිටින්න. ඒකට අවධානය යොමු කරලා ඒක control වුණාට පස්සේ ඔයා pregnant වෙන එක තමයි වඩා සුදුසු කියලා තමයි අපි කියන්නේ. ඒ වගේම තමයි ඔයා ගත යුතු බෙහෙත් ಜಾති කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඔයා pregnant වෙන්න plan කරනකොටම ඔයා folic acid එක අනිවාර්යෙන් අරගන්න ඕනේ. folic acid සම්බන්ධයෙන් අපි ඉස්සරහටත් වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඒ folic acid ගන්න ඕනේ. folic acid එකකින් අපිට හම්බ වෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකක් කරහා අපි කතා කරන්න සූදානම් වෙනවා. එතකොට ඔයා folic acid pregnant වෙන්න කලින් pregnant වෙන්න සූදානම් වෙනකොටම ඔයා folic acid අනිවාර්යෙන් අරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා පණු බෙහෙත් අරගෙන නැත්නම් පණු බෙහෙතුත් වේලාසනින් අරගන්න. pregnant වෙන්න කලින් ඒක අරගෙන තියාගන්න. ඒ වගේම ඔයා vaccines අවශ්‍ය කරන vaccines ප්‍රමාණයක් අරගෙන නැත්නම් ඒ කියන්නේ පාසල් කාලයේදී ලබා දෙන HPV vaccine එක අරගෙන නැත්නම් කසාදේ බදින්න කලින්ම HPV vaccine එකක් අරගන්න එක ඉතාමත්ම වටිනවා. ඒ වගේම තමයි ඔයා අනිකුත් තව vaccines rubella vaccine ගහලා නැත්නම් පාසල් කාලයේදී පාසල් අවධියේදී ගහන rubella vaccine ගහලා නැත්නම් ඒකත් වෙඩින් එකට කලින් අරගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට මේ වගේ කරුණු කාරණා කරලා ඔයාගේ ඇඟ ගැන ඔයා අවධානය සිටින්න ඕනේ. ඔයාගේ වයස ගැන ඔයා අවධානය සිටින්න ඕනේ. ඔයාගේ බර පාලනය ගැන ඊට පස්සේ ඔයාට තියෙන ලෙඩ රෝග ගැන විවිධ ලෙඩ රෝග ගැනත් අවධානයෙන් සිටින්න ඕනේ. එතකොට මේ අවධානයෙන් සිටීමෙන් ආරක්ෂා වීමෙන් ඔයාට හොඳ pregnancy එකක් අරගන්න අවස්ථාවක් උදා වෙනවා. ඒ වගේම තමයි මම දෙවෙනි කාරණේ විදියට කිව්වේ ඔයාගේ හිත. එතකොට ඔයා හිතෙන් ඔයා ready වෙන්න ඕනේ pregnant වෙන්න යනවා කියන එක. එතකොට ඒක හිත ඇතුලෙන් ඔයා ඒක ඒ පෞෂවය ඒ හිතෙන් ඔයා pregnant වෙන්න ලෑස්ති කියන ඒ environment එක හදා ගන්න ඕනේ. ඔයාගේ partner එක කතා කරලා husband එක කතා කරලා අපි මේ කාලේදී pregnant වෙමු. අපිට pregnant වෙන්න මෙහෙම ලෑස්ති වෙන්න ඕනේ කියලා. ඔයා හිතෙන් ලෑස්ති වුණාට පස්සේ pregnant වෙන්න. එහෙම නැතුව අනවශ්‍ය විදිහට ඒ කියන්නේ අනවශ්‍ය මොහොතක pregnant වෙලා මුණ දෙන ප්‍රශ්නවල වලට වඩා ඔය දෙන්න කතා කරලා මේක හිතෙන් ඔයාලා ලෑස්ති වෙලා pregnant වීම ඉතාමත් වැදගත් වෙනවා. ඊට පස්සේ තියෙන තුන්වෙනි කාරණේ තමයි ආර්ථික තත්ත්වය. එතකොට ඔයා economically ඔයාගේ husband උයි කතා කරලා හොඳ environment එකක් economical environment එකක් ආර්ථික වශයෙන් හොඳ ප්‍රශ්නයක් නැති වෙන ඒ කාලෙට ඔයාලා pregnant වීමත් ඉතාමත්ම සුදුසුයි කියලා තමයි කියන්නේ. සමහර අය ඇවිල්ලා අපෙන් ප්‍රශ්න කරනවා අපිට දැන් මේ බබා හදන්න අමාරුයි. මේ ආර්ථික තත්ත්වෙ මෙම ප්‍රශ්නයක් තියෙන වෙලාවෙ pregnant වෙලා තියෙන්නේ. ඒ නිසා සුදුසු මොහොතක් නෙවෙයි කියලා අපෙන් ඇවිල්ලා ප්‍රශ්න කරන මොහොතත් අපි දැකලා තියෙනවා. ඒ නිසා ආර්ථික වශයෙන් ඔය දෙන්න කතා කරන්න ඔයාලගේ ආර්ථික තත්ත්වය ඔයාලා දන්නවා. එතකොට බබෙක් හදන්න ගියාම ඒකට වියදම් යනවා. ඊට පස්සේ ඒ ළමයාව හදාගන්න තව මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන්ත් ඔය මේ කරුණු කාරණා ගැනත් ඔයාලා හිතලා තමයි මේ pregnant වීමේ කාලය ගැන ඔයාලා plan කරන්න වෙන්නේ. එතකොට විවිධ කාරණා මේ වගේ විවිධ කාරණා ගැන අවධානය යොමු කරලා ඔයාලා කොයි කාලෙදීද pregnant වෙන්නේ කොහොමද pregnant වෙන්න ඕනේ කියන එක ගැන ඔයාලා plan කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. ඔයාලා bike එකක් ගන්න ගියත්, ඔයාලා car එකක් ගන්න ගියත්, ගෙයක් හදන්න ගියත්, business එකක් පටන් ගන්න ගියත් මේ වගේ විවිධ කාරණා ගැන හිතලා බලලා තමයි ඒ කාලෙට හරි මොහොතේදී business එකක් පටන් ගන්න. එතකොට මේවන් විදිහක් මේවන් ඔයාලගේ පරම්පරාව ගැන තීරණය කරන මෙවන් pregnancy එකක් ගැන මේ වගේ විශාල කරුණු කාරණා ගැන අවධානය යොමු කරලා ඔයාලා pregnant වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් මේ pregnancy එක අරගෙන යන්න පුළුවන්. කිසිම සෞඛ්‍ය සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් ඇති නොවන විදිහට ඉතාමත්ම සතුටින් මේ pregnancy එක අරගෙන යන්න පුළුවන් වාතාවරණයක් උදා වෙනවා. එතකොට ඔයාට මේ සම්බන්ධයෙන් වෙන මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පහළ තියෙන comment වල ඒවා ඇතුල් කරන්න. දිගටම මෙවන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා අපගේ Dr. Anfas Farooq සිංහල YouTube channel එක සමග රැඳී සිටින්න. මම Dr. Anfas Farooq.